තැපැල් සේවා සංගමේ සභාපති ජගත් මහින්ද අද අපි සමාජ මාධ්‍ය ඔස්සේ සමස්ත තැපැල් සේවකයා ආමන්ත්‍රණය කරන්න අපි කල්පනා කරේ මේ වෙනකොට තැපැල් දෙපාර්තමේන්තුව තුළ තැපැලේ වෘත්ති සමිති ඒක රාශී වෙමින් ඔවුන් තීන්දුව කළා තියෙනවා සංකේත වැඩ වර්ජනයක් දෙදිනක. සා මෙන්න මේ දෙදිනක සංකේත වැඩ වර්ජනය ගැන ලංකා තැපැල් සේවා සංගමයේ විදිහට ඒ වගේම තැපැල් සේවකයෙක් විදිහටත් අපිට සමස්ත තැපැල් සේවකයාට යම් කරුණක් කියන්න තියෙනවා. ඒ කරුණ කියන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. අපි දන්නවා මේ රටේ අවුරුදු 70ක දේශපාලනය තුල වසර 76ක් මේ රට පාලනය කරපු පාලකයෝ රට එන්න රට අගාධයට වට්ටලා රට බංකොලොත් කරපු රට සමස්ත රටේ ජනතාව එකතු වෙලා දැවැන්ත කැපකිරීමක් කරලා ජාතික ජනබලවේගයට මේ ආණ්ඩුව ලබා දුන්නා. අද වෙනකොට මේ ආණ්ඩුව ඒ වැටිච්ච රට ගොඩ ගමින් බංකොලොත් වෙච්ච රට ලෝකෙ ඉදිරියේ බංකොලොත් වෙච්ච රට බංකොලොත් බවේ මුදවගෙන මංගල අයවැය තබමින් මේ වෙනකොට වැඩ කරන ජනතාවට වැටුප් භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයෙන් වැඩ කරන ජනතාවගේ වැටුප මූලික වැටුප වැඩි කරමින් වැඩ කරන ජනතාවට දැවැන්ත සාධාරණක් ඉටු කර තිබෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි සමස්ත රටේ ජනතාවටත් පොදු ජනතාවටත් මේ අයවැය තුලින් විශාල සහන ගණනාවක් ලබා දීලා තියෙනවා. මෙන්න මේ තත්ත්වයන් තුල තැපැල් දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තුව නගා සිටීමට සංවර්ධනය කිරීමට මේ මංගල අයවැයෙන් වෙන් කළා තියෙනවා විශාල මුදලක්. ඒ මුදල ඇතුලේ අලුතෙන් තැපැල් කාර්යාල 17ක් ඉදි කරන්න ඩිජිටල් ආණ්ඩු අනුගමනයේ ඩිජිටල් කරණය තුළ ඩිජිටල් තාක්ෂණයත් ඇතුව තැපැල් කාර්යාල 17ක් ගොඩනගන්න මිලියන 700ක් වෙන් කළා තියෙනවා. එතනින් නතර නොවි මේ වෙනකොට තියෙන තැපැල් කාර්යාලවල සමස්ත තැපැල් සේවකයා දන්නවා සමහරක් තැපැල් කාර්යාල තියෙනවා වැසිකිළියක් නැති තැපැල් කාර්යාල තියෙනවා. කාන්තාවෝ ඉන්නවා වැසිකිළි නැති තැපැල් කාර්යාල තියෙනවා. තැපැල් කාර්යාල අබලන් තත්ත්වයේ තියෙන්නේ ඇතුලේ වහල කඩාගෙන වැටේ කියන බයෙන් තමයි ඇතුලේ සමහර තැපැල් සේවකයෝ වැඩ කරන්නේ. කාර්ය මණ්ඩල වැඩ කරන්නේ. එවැනි කාර්යාල බොහොමයක් තියෙනවා. මෙන්න මේ තැපැල් කාර්යාලට සංවර්ධනය කරන්න මුදලක් පසුගිය ආණ්ඩුවල අයවැය කිසිම අයවැයකින් මුදලක් වෙන් කරේ නැහැ. හැබැයි මෙවර අයවැය තුල ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විසින් මෙවර අයවැය තුල අදාළ අමාත්‍යවරයා වෙන නලින්ද ජයතිස්ස ගරු ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ අමාත්‍යංශයේ මැදිහත් වෙලා මේ අයවැය තුල මිලියන 600ක් වෙන් කරනවා තැපැල් කාර්යාල ප්‍රතිසංවිධානය කර ගැනීමෙන්. ඒ එතනින් අතර නොවි මේ වෙනකොට තැපැල් සංවර්ධනය කර ගැනීමෙන් දැවැන්ත කාර්යභාරයක් කරන්න අමාත්‍යංශ ප්‍රමුඛ මේ ආණ්ඩුව තීන්දුව කරනකොට මේ වෙනකොට තැපැල් දෙපාර්තමේන්තුව තුළ ට්‍රාන්ස්පෝර්ට් එක වාහන මේල් ට්‍රාන්ස්පෝර්ට් කිරීගෙන වාහන අතිශයින් ගරාජ් එකේ ගාල්ලා තියෙනවා. වාහන 48කට වැඩි ප්‍රමාණ ගරාජ් එකේ ගාල්ලා තියෙන්නේ. වාහන 86ක් කොළඹ දුවනවා. 180 ගණක් තියෙනවා රට පුරාම. 86ක් කොළඹ දුවන වාහන වල එම වාහන වලින් 35ක් තමයි මධ්‍යම තැපැල් මාරුව තුල සේවය කරන්න පුළුවන්. දිනපතා මේල් අඩපණනවා මේල් කැන්සල් වෙනවා වාහන නැතුව ගියන්න බෑ. මොකද වාහන 35 ඒ 35 පැය 24ම දුවනවා. ඒ වාහන රෙස්ට් එකක් නැහැ. ඇයි? ගරාජ් එකේ වාහන. මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච මොහොතේම ලංකා තැපැල් සේවා සංගමෙන්ද තැපැල් පරිපාලන අපි හැමෝම එකතු වෙලා අපි අමාත්‍යංශ දැනුවත් කළා. ඒ නාරායන් පිට ගරාජ් එකේ ගාල්ලා තියෙන වාහන ටික අලුත් වැඩේ කරලා ගන්න අවශ්‍ය මුදල් වෙන් කරලා දීලා අමතරව වෙනත් ලබා දීලා දැන් ඒ වාහන ක්‍රමානුකූලව දාවන කියන පද්ධතියට එකතු කරගෙන ඉන්නවා. වාහන 60ක් ඕනේ මධ්‍ය තැපැල් මාරුව දෛනිකව දුවන්න බාධාවකින් තොරව. නමුත් තවම ඒ ඉලක්කය ළඟ මේ මාසේ 15 පවෙනකොට අදාළ නාරඹිඩේ ඉංජිනේරුතුමා අපිත් එක්ක ප්‍රකාශ කරා වාහන 15ක් මාර්තු මාසෙකට අපි හදලා දෙනවා පද්ධතියට එකතු කරගන්න. එතකොට මේන්න මෙහෙම තත්ත්වයක් තමයි තැපැල් දෙපාර්තමේන්තුව තුල තිබුණේ මේ ආණ්ඩුව පත් වෙනකොට. දැන් මේ අයවැයෙන් අලුත්ම වාහන ගන්නත් මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ රටේ අනිකුත් ආයතන විශේෂයෙන් අපි දැක්කා මේ අයවැය තුල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට විශාල මුදලක් කිසිදු අයවැයකින් වෙන් නොකරපු විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. එහෙම වෙන් කරලා සමස්ත
තැපැල් විතරක් නෙමෙයි රටේ අනෙකුත් ආයතන හැම දෙක මුළු රටම ක්‍රමානුකූල උඩට ගන්න විදිහට තමයි මේ අයවැයෙන් මුදල් වෙන් කළ තියෙන්නේ. ඒතකොට තැපැල් දෙපාර්තමේන්තුවේ දැන් එහෙමත් තැපැල් දෙපාර්තමේන්තුවේ එහෙම මුදල් වෙන් කර තියලා තැපැල් සේවකයන්ටත් වැටුප මෙනකොට වැද වැඩි වෙලා තියෙනවා. මොකද සමස්ත රාජ්‍ය සේවය වැටුප වැඩිම අද තැපැල් සේවකයා තාම සතුටින් ඉන්නේ. මොකද තැපැල් සේවකයා අද තැපැල් සේවකයාගේ මූලික වැටුප වැඩිම තුළ ඔවුන් ලබාගන්න අතිකාල ඒකකේ වැඩි වෙලා තියෙනවා. තැපැල් සේවකයන්ට සෙනසුරාදා දීමනාවක් දෙනවා වැඩට එනකොට ඒ දීමනාව වැඩි වෙලා තියෙනවා. ඒකට අපි ගන්න ආපදා ණයවල මුදල වැඩි වෙලා තියෙනකොට අපි ණය මුදලක් ගන්න කියන බැංකුවට අපිට දැන් කැත නැතුව ණය මුදලක් ගන්න බලන් අපේ පේ ෂීට් එක පෙන්නලා ඒකේ තියෙන අපේ මූලික වැටුප පෙන්නලා. ඒකට එහෙම ශක්තියක් එහෙම දෙයක් අපේ වැඩ කරන ජනතාවට මේ ආණ්ඩුව ලබා දීලා තියෙනවා. අන්න එහෙම ලබා දුන්නු ආණ්ඩුවක් අද වෙන විට තැපෑලේ ගැටලු තියෙනවා. තැපෑලේ ගැටලු ගොඩක් තියෙනවා. අවුරුදු ගණනාවක් ආණ්ඩු විසින් විසඳුම නැති ගැටලු ගණනාවක් තැපැල තුළ තියෙනවා. මේ සියල්ල විශේෂයෙන් ලංකා තැපැල් සේවා සංගමයේදී අපි අපේ ආණ්ඩුවට අපේ අමාත්‍යතුමාට අමාත්‍යංශයට අපි මේ සියල්ල දැනුවත් කළා තියෙනවා. හැබැයි මේ සියල්ල ඉටු කරගන්න නම් අපිට යම් කාලයක් යනමත කාලය කියන්නේ අවුරුදු ගණක් නෙමෙයි. හැබැයි මේක එකින් එකට විසඳ ගන්න ඕනේ. මේ වෙනකොට සමහර ප්‍රශ්න විසඳනකොට විසඳන ප්‍රශ්නේ විසඳනකොට ඒකෙන් තව ප්‍රශ්නයක් පටන් ගන්නවා. එහෙම තැපැල් දෙපාර්තමේන්තුවේ මේ තියෙන ගැටලු මේ ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මේක කල්පනාකාරීව විසඳන්න ඕනේ මේ ගැටලු පිට. හැබැයි දැන් මේ මොකද්ද මේ මුල් කරගෙන තියෙන්නේ බඳවා ගැනීම. බඳවා ගැනීම නොකරනවා කියන උපකල්පනයක් දීලා එහෙම තර්කයක් දීලා අද තැපැල් සේවකයා ආමන්ත්‍රණය කරන තැපැල් සේවකයා මේ වැඩ වර්ජන කැඳවනවා. ඒතකොට මේ වෙනකොට ආණ්ඩුව අපි දැක්කා ආණ්ඩුව බලයට පත් වෙලා නොවැම්බර් මාසේ ආණ්ඩුව බලයට පත් වෙනවා 14 වෙනිදා. ඊට පස්සේ කැබිනට් මණ්ඩල පිහිටුවලා 18 තමයි ආණ්ඩුව කැබිනට් මණ්ඩලයක් හැදෙන්නේ. දෙසැම්බර් 19 තැපෑල බාර වෙන්න අමාත්‍යවරයා නලින්ද ජයතිස්ස මැතිතුමා තැපැල් දෙපාර්තමේන්තුවේ යූනියන් වලට සාකච්ඡාවක් ලබා දෙනවා. අන්නේ සාකච්ඡාවේදී තැපැල් දෙපාර්තමේන්තුවේ ඔය බඳවා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරා. එතනදී අමාත්‍යවරයා විදියට ඔහු ලබා දුන්නා අපි මේ බඳවා ගැනීම ඉටු කරනවා කියලා. ඒතර කිසි තැනක කිව්වේ නැහැ බඳවා ගන්න නැහැ කියලා. ඒතර අන්නේ බඳවා ගන්නවා කියන එදා ඒ ප්‍රකාශ කරමින් මේ වන විටත් එදාම ඒ තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පතිතුමා එම සාකච්ඡාවට එකතු වුණා. ඒ යූනියන් ඉදිරියේම කොපමණ පුරප්පාඩු තියෙනවද? කියන්නේ කනිෂ්ඨකාර මණ්ඩලයේ කොපමණ පුරප්පාඩුද? කොපමණ ආදේශකයන් බඳව ගන්න ඕනද? කොපමණ නිලධාරි පුරප්පාඩුද? මෙන්න මේ සම්බන්ධව මේ විදිහට සාකච්ඡා කරලා තීන්දුව කරා. ඒතොර එම තීන්දුව වලට අනුව තැපැල් පරිපාලන තැපැල්පතිතුමාට ඒ අදාළ ලියකියවිලි සකස් කරලා මේ අදාළ ආයතන වලට බාර දීලා ඒවා මැදිහත් වෙන්න කියලා. ඒතකොට දැන් අද මේ වෙනකොට අපිත් දන්නවා තැපැල් දෙපාර්තමේන්තුව ඒ දෙසැම්බර් 19 වෙනිදා සිට මේ වෙනකොට ඒ අදාළ ආයතන වලට ඒ සම්බන්ධව ඒ අදාළ කරුණු ඉදිරිපත් කළා. මේ වෙනකොට මේකට 718ක් බඳවා ගන්න අනුමැතියක් ලැබිලා තියෙනවා නිලධාරී. මෙන්න මේ නිලධාරී 718 තුල මේ අද ඒ 718 තුල තියෙන මෙන්න මේ විදියටයි. දැන් අද තැපැල්පතිතුමා මේ සම්බන්ධව යූනියන් දැනුවත් කරන්න ලිඛිතව ලිපියක් එවලා තියෙනවා මේ අදාළ දැනුවත් වීම සඳහා. මම ඒක උපයෝග කරගෙන මම අද කියනවා තැපැල් අධිකාරී තුන්වෙනි ශ්‍රේණිය සඳහා 30ක් බඳව ගන්නත් ඒ වගේම තැපැල් අධිකාරී අලෙවිකරණ සහකාර අලෙවිකරණ 10ක්. ඒ වගේම මේ තැපැල් සේවා නිලධාරී 2 3 සඳහා 300ක් විවෘත බඳවා ගැනීම. එතකොට මේ උප තැපැල් ස්ථානාධිපති 378. මෙන්න මේ සියල්ල එකතු 718කට 718කට අනුමැතියක් තියෙනවා. එතකොට අපි කියන්න කැමති 2016 ඉඳලා මේ දක්වා කිසිදු ආණ්ඩුවක් තැපැල් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම සිදු කරේ නැහැ. අද මේ ආණ්ඩුව වැටිච්ච රටක් බාරගෙන බංගලොත් වෙච්ච රටක් බාරගෙන තැපැල් දෙපාර්තමේන්තුවට 718ක් බඳව ගන්න දැන්ටම අනුමැතිය දීලා. ඒක නිලධාරී දෙවෙනි පළ තුන්වෙනි නිලධාරී 300යි. එතකොට උපතැපැල් අය 378යි. හැබැයි මේ දැන් මොකද්ද මේ ප්‍රශ්නේ? දැන් කියන්නේ මේ දැන් නිලධාරී 300යි උපතැපැල් අය මෙන්න මේ පොඩි මේ සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් මේගොල්ලෝ හදාගෙන ඉන්නවා. නමුත් අපි කියන්නේ සංගමයක් ඇතුළේ මේ 718ම නිලධාරී
ශ්‍රේණිවලට බඳවගෙන තියෙනවා තැපැල් දෙපාර්තමේන්තුව හරහා මේ රටට සේවය කරන්න. එතකොට දැන් ගැටලුවක් තියෙනවා කනිෂ්ඨ කාර්ය මණ්ඩල. කනිෂ්ඨ කාර්ය මණ්ඩලේ ගැටලුවක් තියෙනවා. කනිෂ්ඨ කාර්ය මණ්ඩලේ මේනකොට වැඩ බලවන්න පත්වීම් වල ආදේශක මහත්වරු ඉන්නවා අවුරුදු 6-7. ඔවුන් ස්ථිර කර ගැනීමෙන් උනොත් කිසි ගැටලුවක් නැහැ. මේනකොට අදාළ ආයතනවලට ඒ අදාළ තොරතුරු ලබා දෙමින් ඒ සම්බන්ධව නිර්දේශ ලබා ගනිමින් තියෙන්නේ. අපිට දැඩිසේ විශ්වාසයි තැපැල් පරිපාලන කියන කරුණු අනුව කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව ඇතුලේ වැඩ බලමින් ඉන්න ආදේශක ස්ථිර කර ගැනීමෙන් ඔවුන් ඒ අවදාළ කරුණු ඉදිරිපත් කළ දෙනවා. කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය අරගෙන ඒක ආපහු ආයතන අධ්‍යක්ෂට එතනින් අනුමැතිය අරගෙන කැබිනට් එකට. කැබිනට් එකේ අනුමැතිය ලැබෙනවා. මොකද අදාළ ඇමතිතුමා දෙසැම්බර් 19 කිව්වා බඳව ගන්න අපි එකඟයි බඳව ගන්න. මොකද තැපැල් දෙපාර්තමේන්තුවට පුරප්පාඩු තුන මහජනතාවට සේවය සලසන ආයතනයක්. ඒ සේවය සලසන ඒ අදාළ කාර්ය මණ්ඩලෙ ඉන්න ඕනේ. ඒක පිළිගන්නවා. ඒතකොට මෙන්න මෙහෙම තත්ත්වයක් තුළ මේ සියලු කාරණා ඉටු කරනවා කියන ක්‍රියාව සිදුව වෙන අතරතුර තමයි මේ ක්‍රියාමාර්ගය ගන්නෙ. ඒතකොට අපි විශේෂයෙන් තැපැල් සේවකයා ආමන්ත්‍රණය කළා අපි කියනවා මෙම වැඩවර්ජනය දෙදිනක සංකේත වැඩවර්ජනය කිරීමෙන් තැපැල් කටයුතු රටේ මහජනතාවට අඩපණ වෙනවා. මහජනතාව පාර්සලේ නිසි වෙලාවට ගන්න බැරි වෙනවා. අදාළ ලිපිය ගන්න බැරි වෙනවා. මහජනතාවට තැපැල් කටයුතු කරගන්න බැරි වෙනවා දින දෙකක්. ඒකෙන් රටේ මහජනතාව අපහසුතාවට ලක් වෙනවා. මහජනතාව අපහසුතාවට ලක් වීම තුළ ඒක බලපානවා ආණ්ඩුවට. ජනතාව ආණ්ඩුව පැත්තට කියනවා. මේ වැඩ වර්ජනය නේද? ඒක රටේ මාධ්‍යත් පාවිච්චි කරනවා. මෙන්න මේක තමයි තත්ත්වය. ඒකට දැන් ආණ්ඩුවක් විදියට ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුවක් බලයට එල්ල මාස 4යි. හරිම මෙන්න මේක තමයි ප්‍රශ්නේ. අද රටේ වෙන දේවලුත් ගත්තාම අපි දැක්ක දැන් දොස්තර මහත්තුරු යම් කරුණකට එළියට බහැලා ඒක රටේ ජනතාව දැන් මේකට තීන්දුව කරලා තියෙනවා කොපමණ ඒක සාධාරණද කොපමණ සාධාරණ දොස්තර මහත්තුරු සම්බන්ධවත් ජනතාව ඉතාමත් දැවැන්ත කලකිරීමකින් ජනතාව කතා කරනවා. එහෙනම් අපි තැපැල් සේවකයෝ විදියට ජනතාව දවස් 2කට තිබ්බොත් ජනතාවට ලිපිය බෙදලා තිබ්බොත් තැපැල් සේවකයා සම්බන්ධව ජනතාව කොමන විදියට තීන්දුවක් ගන්නේද? ඒ නිසා මේ අපි අහන්නේ මේ බඳවා ගැනීම මේ සියලු ප්‍රශ්න ඇත්ත මේ වැඩ කරන ජනතාව ගාන්ටුව මේ කන් දෙන ආණ්ඩුවක් කියලා තියෙද? මේ ආණ්ඩුව දන්නවා මේ වැඩ කරන ජනතාවගේ ගැටලු විසඳන්න ඕනේ. රටේ ප්‍රශ්න විසඳන්න ඕනේ. දැනගෙන තමයි ආවේ. මේ රට ගොඩනගන්න ආවේ. මගහැරලා යන්න වංගු දාලා යන්න එහෙම ආපු ආණ්ඩුවක් නෙමෙයි මේ. අන්න එහෙම ආපු ආණ්ඩුව තමයි පහුගිය ආණ්ඩුව. ඒ ආණ්ඩුව එන්නේ අපි මෙහෙම කරනවා නම් ආව කිසි දෙයක් කරන්නේ නැහැ. වගේ වගක් නැහැ කන් දෙන්නෙත් නැහැ. ඒගොල්ලන් ගමන ඒගොල්ලෝ යන්නේ. අන්න එහෙම ආණ්ඩුවක් නෙමෙයි මේ තියෙන්නේ. මෙන්න එහෙම නැති ආණ්ඩුවකට අද යම අභියෝගයක් එල්ල කරන්න මේ වෘත්ති සමිති අද පෙළඹෙලා තියෙනවා. අපි දකිනවා මෙතන යම් දේශපාලන අරමුණක් තියෙනවා. අපි එහෙම කියන්නේ අපි දේශපාලනය කරන සංගමයක්. ඔව් අපිත් දේශපාලනය කරනවා. නමුත් අපි කවදාවත් අපේ දේශපාලනය අපි උපයෝග කරගත්තේ නැහැ. ප්‍රශ්න කතා කරා ප්‍රශ්න විසඳුම් කරා ප්‍රශ්නත් එක්ක හැපුණා. හැබැයි අපි ඒවා අපි සාධාරණ කරලා නමුත් අපි දකිනවා ආණ්ඩුවක් බලයට ඇවිල්ලා මාස 4ක් ඒක තැපැල් සේවකයාට අද ප්‍රශ්න කරනවා. අද අපිට හතර වටේම දුරකථනට කෝල් එනවා. ඇවිල්ලා අපෙන් අහනවා ලංකා තැපැල් සංගමයෙන් අහන්න ඕගොල්ලෝ මොනවද කරන්නේ මේකට මැදිහත් වෙන්න අපිට මේ වර්ජනයට එකතු වෙන්න බෑ කියලා තැපැල් සේවකයා කියනවා. එහෙම සේවකයා ආමන්ත්‍රණය කරනවා අපිට බෑ මේකට එකතු වෙන්න. අපිත් ඒ සංගම් වල ඉන්නවා තමයි. නමුත් අපිට මේකට එකතු වෙන්න බෑ. ඇයි ඒ තැපැල් සේවකයාද කියනවා අපි කොහොමද අර සාමාන්‍ය භාෂාවෙන් කියන අපි රෙද්දක් ඇදන් කොහොමද අපි එකතු වෙන්නේ අපිට වැටුපක් වැඩි කරලා දුන්නා මේ ආණ්ඩුව. ඒක මේ ආණ්ඩුව වැටුප් වැඩි කරලා දුන්නා කියලා ආණ්ඩුවට මක්කර විවේචනයක් තියෙනවා නම් ආණ්ඩුවේ මක්කර වරදක් තියෙනවා පෙන්නලා දෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් නැත්නම් තැපැල් සේවකයා අපේම සහෝදර තැපැල් සේවකෝ රට පුරා ඉන්න අය අහනවා අපි කොහොමද මේකට එන්නේ කියලා. ඒක ගැටලුවක් තියෙනවා. ඒ නිසා නෑ අපිත් කියලා සංගමයක් විදිහට අපි ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ප්‍රශ්න විසඳ ගන්න තමයි අපි ආණ්ඩුව බලයට ගෙනාවේ. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව බලයට ගාවේ අපේ තියෙන වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න විසඳගෙන මේ රටේ තැපෑල කියන ආයතනය දියුණු කරගෙන සමස්ත රටේ ජනතාවට තැපෑල ඉතාමත් වග කියන ජනතාවගේ අවස්ථාව ඉටු කරන ආයතනයක් බවට පත් කරලා සංවර්ධනය කරගන්නට තැපැල් සේවකෙත් අපි හැමෝම ඒක අවශ්‍යයි. ඒකට අපි සහයෝගය දෙනවා. ඒකට අපි සහයෝගය දෙන්න ඕනේ. ඒකට තැපැල් සේවක එකඟයි. මේ ආණ්ඩුවත් එක්ක අත්වලට යන්න තැපැල් සේවක එකඟයි. දැන් තැපැල් සේවක කල්පනා කරනවා මිලියන 700ක් විතර වැය කරලා තියෙනවා. මිලියන 700ක් වෙන් කරලා තියෙනවා නවීන තැපැල්කාර 17ක් ගොඩ ගන්න. ඒක සතුටුයි අපි. ඒක රටේ නතාව සතුටුයි. ඇයි මිලියන 700ක් වෙන් කරලා නවීන පන්නේ තැපැල්කාර 17ක් ඉදි කරන්න. තීන තැපැල්කාර නගා සිටවන්න සංවද මිලියන 600ක් වෙන් කළා තියෙනවා. ඒක හොඳයි නේද? ඉතින් එහෙනම් දැන් තැපැල් සේවක විදිහට අපි දැන් මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ වෙන් කළ තියෙන මුදල අරගෙන අපි මේක දිනු කරගෙන අපි ගමනක් යන්න ඕනේ. අපේ ප්‍රශ්න අපි විසඳ ගන්න ඕනේ. ඒ නිසා අපි
මේකෙදී අපි සමස්ත තැපැල් සේවකයා අපි ආමන්ත්‍රණය කරලා අපි කියන්නේ මේ ඇත්ත යම් සීමාවකට යටත්ව තමයි මේ බඳවා ගැනීම කරන්න සිදු වෙලා තියෙන්නේ. අපි ඇත්ත තත්ත්ව තමයි IMF එකත් එක්ක තමයි යන්න වෙලා තියෙන්නේ අපිට. පෞගිය පාලන විසින් ගත තීන්දුවත් අනුව මේ ආණ්ඩුවට යන්න වෙලා තියෙන්නේ IMF එකත් එක්ක තමයි ගමනක් යන්නේ. ඒතොර රටේ අපි ආදායම් තත්ත්වය වැඩි කරගත්තට පස්සේ මේ යන ගමනත් එක්ක ආදායම් තත්ත්වය වැඩි කරගත්තට පස්සේ ඉදිරියේ අපිට පුළුවන් ඒ සීමාවන් වලට එහා ගිහින් බඳවා ගැනීම වැඩි කරලා මේක අපිට ඉස්සරහට ගෙනම තැපෑලා නෙමෙයි සියලුම රටේ ආයතන වල බඳවා ගැනීම කළා රටේ ජනතාවට රැකියාව දීලා මේක ගේන්න පුළුවන් ආදායම් තත්ත්වය වැඩි වෙනකොට අර සීමාවන් ලිහිල් වෙනවා. දැන් යම් සීමාවන් වලට යටත්ව තමයි අපිට යම් මේ ප්‍රමාණයට මේ ප්‍රවේශය ගන්නලා තියෙන නිසා මේක නොදැක්ක මේක නොතේරෙනව නෙමෙයි. නමුත් මෙතන තියෙනවා පටු දේශපාලන අරමුණක්. ඒ දේශපාලන අරමුණෙන් හෙට දිනේ 14 වෙනිදා උද්ඝෝෂණ දියත් කරන්න කල්පනා කරනවා මැද තැපැල් ලෝමාරු ඒ වගේම රට පුරා මේ වෙනකොට අපිට හුඟක් කාර්යාලවල අපේ සහෝදර කියලා අපි එන්නේ නැහැ උද්ඝෝෂණ වලට අපි වැඩ වර්ජනයටත් අපි එකතු වෙන්නේ නැහැ කියන අද පණිවිඩය අපිට ලබා දීලා තියෙන නිසා අපි සතුටු වෙනවා තැපැල් සේවකයාගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබ ඉතාමත් කල්පනාකාරීව තීරණයක් ගන්න මෙම වැඩ වර්ජනයට ඔබ එකතු වෙනවද කියන එක ඔබ කල්පනා කරලා බලන්න මේක කොතෙක් දුරට සාධාරණද ඔබ කල්පනා කරලා බලන්න කියන ඒ පණිවිඩය අපි ලබා දෙනවා. හැබැයි අපි තැපැල් සේවකයාට නායකත්වය දෙනවා අපි. නායකත්වය දෙනවා දෙදින වැඩ වර්ජනය ඒගොල්ලෝ දියත් කරොත් ඒගොල්ලෝ සංවිධානය කළා ඒගොල්ලෝ දියත් කරොත් අපි තැපැල් සේවකයාට රැකියාවට එන්න කැමති තැපැල් සේවකයාට අපි නායකත්වය දෙනවා රැකියාවට දෙන්න අපි නායකත්වය දෙනවා. අපි එනවා. අපි තැපැල් පරිපාලන කියනවා විවෘත කළ දෙන්න කාර්යාල එන සේවකයාට රැකියාවට එන්න විවෘත කළ දෙන්න කියන ඒ පණිවිඩය අපි දෙනවා. මොකද අයියා අපි එහෙම කියන්නේ මේ වැඩෙන් වෙන්නේ සමස්ත රටේ ජනතාවට තැපෑල දවස් දෙකකට අහිමි වෙනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. එහෙම ඉඩ දෙන්නේ නැහැ. ඔව් අපි ආණ්ඩුව නියෝජනය කරන සංගමය තමයි මේ ආණ්ඩුව මේ වැඩක ජනතාව ආණ්ඩුව බලයට ගෙනෙමින් අපි වැඩක් කරපු පිරිසක් තමයි. මේක මේ රටේ ජනතාවත් එකතු වෙන නිසා රටේ ජනතාව ගොඩනගාගත්ත මේ ආණ්ඩුව තුලින් රටේ ජනතාවට යම් අපහසුතාවක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒක ජනතාවත් කැමති නැහැ. ඒක තැපැල් සේවකයත් කැමති නැහැ. නිසා අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා සමස්ත තැපැල් සේවකයන්ගෙන් ඔබ කල්පනා කරන්න මෙම වැඩ වර්ජනයට ඔබ එකතු වෙනවද නැද්ද කියන එක තීන්දුව ඔබ ගන්න. ඔබට අපි නායකත්වය දෙනවා කියන පණිවිඩය ලබා දෙමින් මේ තැපැල් දෙපාර්තමේන්තුව මේ එළමෙන මේ යෝජනා කරපු අයවැය මේ මුදලුත් එක්ක අපි අපේ තැපැල් දෙපාර්තමේන්තුව සංවර්ධනය කරගෙන අපි ඉදිරියට යමු කියන පණිවිඩය ලබා දෙන්නේ මානීය බොහොම ස්තුතියි.